Hi guys, ඔන්න මම අදත් වීඩියෝ එකක් කරන්න ආවා. අද මම වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ ඔයාලට ට්‍රේඩින් view එක ගැන. ට්‍රේඩින් view එක තමයි අපි Binance එකේ හරි Forex හරි ට්‍රේඩ් කරද්දී ට්‍රේඩින් view එක බලලා තමයි අපි ඇනලයිස් කරන්නේ. අතන මේක ඇනලයිසින් බේස් වෙන්න තමයි දාලා තියෙන්නේ. මේ price update එක එකම විදිහට තමයි යන්නේ. එතන ට්‍රේඩින් view එකේ tools ගොඩක් තියෙනවා. Rows, dot, arrows, demonstration, lines ටික. මේ Fibonacci tools මම ඉස්සරහට මේ ගැන ඔයාලට කියලා දෙනවා. මේ chart patterns කියන්නේ මේ chart එකක් යන විදිහ මේ pattern එක දාපුවම ඒකට apply වෙනවා. ඊට පස්සේ අපිට මේ trade කරගන්න පුළුවන් මේක ඉස්සරහට යන්නේ කොහොමද මේ විදිහට. ඊපස්සේ මෙතන තියෙනවා forecasting. මේක long position, short position අපිට දාගන්න පුළුවන්. trade එක කොහෙටද යන්නේ, up වෙනවද down වෙනවද ඒ ටික බලන්න. මෙතන තියෙන arrows. හරි. මම බේසික්ම ටික මෙතෙන් අරන් තියෙනවා. මෙතන අපට ස්ටාර් මාක් එක දැම්මම මෙතෙන්ට අපේ ලයින් එකට ගන්න පුළුවන්. ඒ ටික මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරි. Fibonacci tool එක ගැන මම අද කියලා දෙන්න යන්නේ. ඒක ටිකක් ඇඩ්වාන්ස්. ඔයාලා බේසික් ඉඳන් ඉගෙන ගන්න ආස නිසා මම ඉස්සෙල්ලම trend line වලින් කියලා දෙන්න පටන් ගන්නවා. මේක තමයි horizontal ray කියන්නේ. මේක අපිට දාගත්තාම අතන මේ ගොඩක් උනේ support level බලන්න. අපි මේ වගේ තැනකින් ඇඩ් කරාම මේ තියෙන support level එක. අතන මේ level එක pass කරොත් down වෙනවා. මේ තියෙන ඒ වගේ කියපු down එක. අපිට මේක lock කරලා උනත් තියාගන්න පුළුවන්. මෙතන lock කරාම tool එක හෙලවෙන්නේ නැහැ. හරි. දැන් delete කරලා දාන්න පුළුවන්. ඔයාලට කියපු දේ මම කියපු දේ තේරෙන්නේ නැති මෙතන support level බලා ගන්න තමයි අපි ගොඩක් මේක use කරන්නේ. මේ වගේ මේ තියෙන දිග support level එක. බලන්න මේ වගේ තැනකින් trade එකක් ගන්න කොච්චර easy ද කියලා. අපිට තියෙන්නේ මේ වගේ මේ line එක දාලා මෙතනදි ටච් වෙන ගමන් trade එක අප් වෙනවා. දිගටම අප් එකක් තමයි ගිහලා දෙන්නේ. ඊට පස්සේ මේක දිගටම ඇප්ලයි වෙනවා. මෙතනදි support level එක ටච් වෙලා තියෙනවා. මට හිතෙනවා මේක long එකක් ගන්න ඉඩ තියෙනවා. ලොකු long එකක්. ඔයාලට හෙට වගේ වෙද්දි බලා ගන්න පුළුවන්. ඒක ලොකු අප් එකකට යන්න පුළුවන්. මොකද මේ ලයින් එක ගොඩක් ස්ට්‍රොං. ටච් වෙන ගමන් ලොකු අප් එකකට යන්න පුළුවන්. අනික මේක ලොකු ඩවුන් එකකට ගිහින් තියෙන නිසා මෙතන ලොකු අප් එකක් යන්න පුළුවන්. බය නැතුව ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. හරි. හරි අපි ඒක එහෙමම තියලා ලොක් කරලා right. Second one එක. මේක තමයි trend line එක. trend line එකක් කියන්නේ අපට මේ වගේ ඇඳ ගන්න. මෙතන මම නිකන් ඇඳ මෙතන pattern එකක් මොකුත් නැහැ. pattern එකක් බලමු. හරි. මේ වගේ එකක් කියමු. එතනින් මේ විදිහට දාගන්න පුළුවන්. ආයෙ අරගෙන එතනින් මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ මේක එකම support level එක තමයි ගිහලා තියෙන්නේ. හැබැයි තනි කෙලින් නෙමෙයි උඩට. ඊට පස්සේ මේ line එක break up වෙනවා. ඔයාලා හැමෝටම පේන ඇති මේ line එක break up වෙලා තියෙනවා. break up වුණ ගමන් ආයෙ උඩ යනවා කියලා හිතන්න අමාරුයි. මොකද මේක ලොකු එකක් ගිහිල්ලා මේ line එක break up වෙලා තියෙනවා. මේ හැටේදී අපි short entry එකක් ගත්තොත්
අපිට දිගටම බලා ගන්න පුළුවන් ඩවුන් එකකට ගිහිල්ලා තියෙනවා. රයිට්. මේක ක්ලෝස් කරමු. ඊට පස්සේ මේක තමයි නෝට් දාන්නේ. අපිට ඉතින් නෝට් එකක් වගේ දාගන්න පුළුවන් මේ වගේ තැනකින්. අපි එන්ට්‍රි එක ගත්ත මෙතනින්. අපිට දෙපැත්තට බෙදා ගන්න ඕනේ. ඒ වගේ අයිඩියා ගත්තම මේකෙන්. මේක තමයි පාත් එක. අපිට පාත් එකක් හඳ ගන්න ලේසියෙන්ම පුළුවන්. මේ වගේ. පාත් එක කොයි විදිහටද ගිහිල්ලා තියෙන්නේ කියලා බලාගෙන අපිට ඊළඟ එන්ට්‍රි එක ගන්න පුළුවන්. නැත්තම් අපිට ඇනලයිස් එකක් දා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මේ වගේ. අපි මේකේ අප් එකක් යනවා කියලා කිව්වනේ. මොකද මේකේ සපෝට් ලෙවල් එකට ටච් වෙලා ඒක බ්‍රේක් අප් වේගන එනවා. හැබැයි තව දුරටත් බ්‍රේක් අප් වෙයි කියන්න බෑ මොකද මේක සපෝට් ලෙවල් එක නිසා. හරි. අපිට මෙතනදී කියන්න පුළුවන් මේ වගේ ඩවුන් එකකට ගිහිල්ලා ලොකු අප් එකකට යන්න පුළුවන් කියලා. මේ විදිහට අපිට ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳ ගන්න පුළුවන් පාත් ටූල් එකෙන්. රයිට්. ඊළඟට තියෙනවා රෙක්ටැන්ගල් එක. මේක අපිට සපෝට් ලෙවල් එක බලා ගන්න පුළුවන්. මේ සපෝට් ලෙවල් එක ඇතුලේ ට්‍රේඩ් එක වැඩ කරපු විදිය අපිට මොනිටර් කරගන්න පුළුවන්. මේ අපිට ඕන විදිහට ඇඩ්ජස්ට් කරගෙන සපෝට් ලෙවල් එකකින් ටච් වුණ ගමන් ට්‍රේඩ් එක කොහොමද ගමන් කරේ? ඇත්තටම කොච්චර අප් එකක් ගිහිල්ලා තියෙනවද? මේ වගේ දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන ලයින් එක බ්‍රේක් අප් වුණ නිසා තමයි ලොක් ඩවුන් එකකට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක බය නැතුව අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මම මේක ක්ලෝස් කරනවා. ඊළඟ ටූල් එක තමයි ක්‍රොස් ලයින් එක. ඉතින් මෙතනදී කොහොමද ට්‍රේඩ් එක ක්‍රොස් වෙලා තියෙන්නේ? කොයි පැත්තටද ගිහිල්ලා තියෙන්නේ? මේ ටික බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ගමු ට්‍රේඩ්. මේක මධ්‍ය අක්ෂාංශයක් තියෙනවා. ඒක වටේ අපිට මේක කරගලා ගානට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක අපිට මෙතනින් තියාගත්තාම මේ විදිහට පාත් එක ඩිසයින් කරගන්න පුළුවන්. ABC pattern. මේකදී අපිට හරියටම කෝණයේ දිශානතිය ඒ ටික ගානට ඇනලයිස් කරගන්න පුළුවන්. ඒකත් ගොඩක්ම වුණා වෙන්නේ නැහැ. ඇත්තටම මේ වගේ
tools මේකත් හොඳ tool එකක්. ඒකත් අයින් කරලා මේක තමයි long short position අපි දාගන්න use කරන tool එක. අපි මේකේ long එකක් යනවා කියලා decide කරානේ. ඇත්තට මේකේ long එකක් යන්න තමයි යන්නේ. මොනවලට කී support level එකට touch වෙන ගමන් ලොකු long එකකට යන්න පුළුවන් කියලා. මේක වගේ දැනකින් දාගත්තාම ඔයාලට පේනවා trade එක down වුණොත් එතන highlight වෙනවා. trade එක up වුණොත් මේකත් මෙතන පෙන්නනවා. මේක short position. මෙතන ඉඳලා short එකක් යනවනේ. මේ විදිහට දාගන්න පුළුවන්. මේ tool එක use කරපු දැන ඉඳලා පල්ලෙහාට down එකක් යනවනේ. මේ ටික highlight වෙලා වෙන සුදු පාට. ඊට පස්සේ අපිට දැනගන්න පුළුවන් ඇත්තටම කොච්චර down වෙලා තියෙනවද කොයි වගේද කියලා. මෙතන settings වලින් ගිහලා අපිට colors වෙනස් කරන්න පුළුවන්. styles, target color, text මේ ටික අපිට change කරගන්න ඕනේ. right මේ තමයි අනිත් tool එක. මේක analyze වලදී ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට අපි කිව්වා මේක ලොකු අප් එකකට යන්න පුළුවන් කියලා. මේ වගේ අපිට ටාගට් එක දාගන්න පුළුවන්. right අද මම බේසික් tool ටික තමයි ඔයාලට කියලා දුන්නේ. අපි අනිත් tool ටිකත් වෙන වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නකම් අද මම වීඩියෝ එකකින් සමු ගන්නවා. හැමෝම follow කරලා තියාගන්න. තවත් මේ වගේ trading ideas videos ගැන දැනගන්න.